අද මටන් කරියක් හදන්න තමයි යන්නේ. මම මේ මටන් ටික පොඩියට කපාගෙන කහ, ගම්මිරිස්, සුදු ලූණු, ඉඟුරු, ලුණු, මිරිස් කුඩු දාලා සීසන් වෙන්න අල්ලලා තියලා තමයි තියෙන්නේ. පැය භාගයක් විතර අල්ලලා තියන්න ඕන. ඊට පස්සේ අපි මටන් කරිය හදා ගන්න ඕන වෙනවා. ඉඟුරු පේස්ට් එක, බී ලූණු පොඩියට කපලා, අම්මිරිස්, කරාඹු නැටි, තක්කාලි, කරපිංචා, රම්පේ, කුරුඳු කැබලි පොඩ්ඩක්, මිරිස් කුඩු, පොල් තෙල්. අපි දැන් ඔයාලා කැමති භාජනයක් ලිපියේ තියලා පොඩ්ඩක් භාජනේ රත් වෙන්න දෙන්න. භාජනේ රත් වීගෙන එනකොට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. පොල් තෙල් මේස හැඳි දෙක එකතු කරගෙන පොල් තෙල් ටික රත් වෙනකොට ඔයාලට පුළුවන් ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් පොඩ්ඩක් එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු ටික හොඳින් තෙල් පරා දෙනකොට බී ලූණු, රම්පේ, කරපිංචා ටික මේකට එකතු කරගන්න. පොඩ්ඩක් තෙලේ තැම්බෙනකොට ඔයාලට පුළුවන් මිරිස් කුඩු තේ හැන්දක ප්‍රමාණයක් අරගන්න. මිරිස් කුඩු ටිකක් තෙලේ හොඳට තෙම්පරා දිවෙන්න දෙන්න. එතකොට මස් එකට ලස්සන පාටක් ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඔයාලට පුළුවන් අඹ මිරිස්, තක්කාලි එකතු කරලා ඒක තෙලේ තෙම්පරා කරගන්න. ඊපස්සේ මේක කරගත්ත මස් ටික මේකට එකතු කරගන්න. ඊපස්සේ අපිට මස් ටික අනලා තිබ්බ භාජනයකට වතුර කෝප්ප එකක් හෝ එකයි කාලක් විතර දාලා ඒක කවලම් කරලා මේ මස් එක පොඩ්ඩක් තෙලේ තැම්බුනහම එකතු කරගන්න ඕන. එකතු කරගෙන මේක විනාඩි 5ක් 10ක් විතර
මන්ද ගින්නේ තැම්බෙන්න අපි වහලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ දැන් විනාඩි 5කට විතර පස්සේ අපේ මටන් කරි එක තියෙන විදිය තමයි. හොඳ තෙල් පෑදිලා තියෙනවා. අපි තව ටික වෙලාවක් මේක වහලා බලමු. තව විනාඩි 10ක් විතර වහලා තියලා කොහොමද කියලා. දැන් මේ ඔයාලා දකින්නේ විනාඩි 15කට පස්සේ කොහොමද කියලා අපේ මටන් කරි එක තියෙන්නේ. අපි දැන් ලිප ඕෆ් කරලා මේක පිළිගන්වන්න කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ අපේ මටන් කරි එක අවසාන ෆයිනල් ලුක් එක. එහෙනම් අපි තවත් දවසක රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.